ආයිබං කරපීකරන සියදෙනා මැක්ස්ලෝ YouTube නාලිකාවට අද ඉතින් කතා කරන්න ආවේ සදිස් සංඛ්‍යා එකතු කිරීම ගැන. ඉතින් අපි දන්නවා ගොඩක් කට්ටිය එකතු කරන්න කියට පස්සේ සදිස් සංඛ්‍යා පටලවා ගන්නවා. දාන කොහොමද දාන්නේ, ඍණ කොහොමද දාන්නේ කියලා. ඉතින් අද කියලා දෙන්නම් හරියටම මේක පැටලෙන්නේ නැතුව කොට දා ගන්න හැටි. අපි අටක් ගාලා වීඩියෝ එකට. පොතේ ඔයාලට ගානක් කියනවා මෙහෙම. ධන 20ට එකතු කරන්න ධන 10ක්. හරිද? ධන 20ට එකතු කරන්න ධන 10ක්. බලමු වැඩේ උඩ දාන්න හැටි. පුතේ බලන්නකෝ මේ දෙන්නගේ ලකුණු. මෙයාගේ ලකුණක් ධන, මෙයාගේ ලකුණක් ධන. එතකොට අපිට එකතු කරන්න දීපු එකේ පුතේ ලකුණු සමානයි නම්, කියන්නේ ධන ධන නම් එවිලා තියෙන්නේ. ප්‍රශ්නයක් නෑ. මෙයාවයි එකතු කරන්න. 20ට 10ක් එකතු කරන්න. 20ට 10 එකතු කරලා පස්සේ කියන උත්තරේ 30යි. 30යි. දැන් ලකුණ දාන්නේ මොකද්ද? ධනද ඍණද? ඔව් පුතේ. දාන්නේ මෙයාලගේ ලකුණම තමයි. ධනම තමයි. එහෙනම් පුතේ ධන 20ට ධන 10ක් එකතු වුණාට පස්සේ ධන 30යි. ධන 30යි. තව ගානක් මෙහෙම આવොත් බලමු කොට දාගන්න හැටි. ඔන්න ඍණ 30ට එකතු කරන්න ඍණ 8ක්. ඍණ 8ක්. බලන්නකො පුතේ ලකුණු දිහා. මෙයාගේ ලකුණ මොකද්ද? එයාගේ ලකුණ ඍණ. මෙයාගේ ලකුණ මොකද්ද? ඍණ. එහෙනම් දෙන්නගේම ලකුණු සමානයි නේ. එහෙනම් පුතේ ප්‍රශ්නයක් නෑ. මෙයාට මෙයා එකතු කරන්න. 30ට 8ක් එකතු කරාම 38යි. 38යි. දැන් ලකුණ මොකද්ද? ඔව්. මේ ලකුණම තමයි. මේ ලකුණම තමයි. එහෙනම් ඍණ 38යි. ඍණ 30ට ඍණ 8ක් එකතු වුණාට පස්සේ ඍණ 38යි. ඍණ 38යි. දැන් බලමු මෙහෙම ආවොත් මොකද්ද කරගන්න කියලා අපි. ඔන්න එනවා මෙහෙම වැඩක්. ධන 50 එකතු කිරීම ඍණ 20. හරිද? ධන 50ට එකතු කරන්න ඍණ 20ක්. ඍණ 20ක්. දැන් බලන්නකො පුතේ. මෙයාගේ ලකුණ මොකද්ද? මෙයාගේ ලකුණ ධන. මෙයාගේ ලකුණ මොකද්ද? එයාගේ ලකුණ ඍණ. ලකුණු සමානයිද අසමානයිද? ලකුණු අසමානයි. ලකුණු අසමානයි. ලකුණු අසමාන වෙලාවට කරන්න පුතේ මෙහෙම වැඩක්. මෙන්න මේ ලොකු එක්කෙනා ඉන්නවනේ. ලොකු එක්කෙනාගෙන් පොඩි එක්කෙනා අඩු කරනවා. එහෙනම් ලොකු එක්කෙනා 50, පොඩි එක්කෙනා 20. 50න් 20ක් අඩු කරාට පස්සේ 30යි. දැන් මොකද ලකුණට දාන්නේ? ධනද ඍණද? ධනද ඍණද? ඉතාලේසිනේ පුතේ. ලොකු එක්කෙනාගේ ලකුණ තමයි අන්තිම උත්තරේට එන්නේ. එහෙනම් ලොකු එක්කෙනා කවුද? ධන. එහෙනම් ධන 30යි අන්තිම උත්තරේ. හරි නේද? තව ගානක් බලමු අපිටත් ගාලා. ඔන්න හිතන්නකෝ. ඍණ 100 එකතු කරන්න මොකක්ද? ධන 20ක්. දැන් වාර ප්ලාන් හදලා මේක. මං කියලා දෙන්න ඕනෙත් නෑ. මොකද අපි ඉස්සෙල්ලා බලන්නේ ලකුණු දිහා. මෙයාගේ ලකුණ මොකද්ද? ඍණ. මෙයාගේ ලකුණ මොකද්ද? ධන. හරිද? එහෙනම් ලකුණු සමානයිද අසමානයිද? අසමානයි. එහෙනම් මොකද කරන්න ඕන? ලොකු එක්කෙනාගෙන් පොඩි එක්කෙනා අඩු කරන්න ඕන. ලොකු එක්කෙනා කවුද? 100. පොඩි එක්කෙනා කවුද? 20. 100න් 20ක් ගියාට පස්සේ කීයද? 80යි. උත්තරේ හොයාගත්තා. දැන් ලකුණ මොකද්ද? ලකුණ ධනද ඍණද? ධනද ඍණද? ලෙසිනේ. ලොකු එක්කෙනාගේ ලකුණ තමයි අපේ ලකුණ වෙන්න ඕන නේද? එහෙනම් ලොකු එක්කෙනා ඍණ. එහෙනම් උත්තරේ ඒ ලකුණ ඍණ. එහෙනම් ඍණ 100න් ධන 20ක් ඍණ 100ට ධන 20ක් එකතු කරාට පස්සේ උත්තරේ කීයද? ඍණ 80යි. ඍණ 80යි. තේරෙනවද පුතේ වැඩේ? පුතේ මේ ගණන් 100ක් හදලා කරන්න කටපාඩමින් පොඩක් කන්සෙප්ට් එක වලට දාගන්න. මොකද්ද කිව්වේ? ලකුණු දෙක සමානයි නම් ධන ඍණ නම් එන්නේ. ප්‍රශ්නයක් නැහැ. සංඛ්‍යා දෙක එකතු කරන්න ඒ ලකුණම දාගන්න. හරිද? බලන්න මේ මෙතන ආහැටි. ධන 20ට එකතු කරා ධන 10ක්. දෙන්නගේ ලකුණු සමානයි. එකතු කරා ඒ ලකුණම දැම්මා. හරි නේද? ලකුණු වෙනස් වුණොත් ඒ කියන්නේ එක්කෙනෙක් ධන වෙලා එක්කෙනෙක් ඍණ වුණොත් මොකක්ද කරන්නේ? ලොකු එක්කෙනාගෙන් පොඩි එක්කෙනා අඩු කළා
ලොකු එක්කෙනාගේ ලකුණ දානවා. හරි නේද? බලන්න වෙච්ච දේ ධන 50ට එකතු කරන්න කිව්වා ඍණ 20ක්. ලොකු එක්කෙනා කවුද? 50. පොඩි එක්කෙනා කවුද? 20. 50න් 20ක් අඩු කරා 30යි. උත්තරේ ධන ඍණද කියලා හොයාගත්තේ කවගෙන්ද? ලොකු එක්කෙනාගේ ලකුණෙන්. ලොකු එක්කෙනා ධන. එහෙනම් ධන 30යි. හරි නේද පුතේ? මම හිතනවා ඔයාලට තේරෙන්නේ නැති කියලා. පුතේ මේ ගණන් කියන්නේ අමාරු දෙයක් නෙවෙයි. මෙයාගේ සංකල්ප හරියට ඔලුවට දාගත්තොත් ඔයාට ගණන් ඉතා ලේසි. ගණන් කටපාඩම් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි පුතේ. මේ සංකල්ප හරියට ඔලුවට දාගත්තොත් තමයි ගණන් ටික ඔයාලට ලේසි වෙන්නේ. එහෙනම් මේ වලින් ගණන් ටික ප්‍රැක්ටිස් කරන්න. අපි PDF එකක් දාලා තියන්නම් මම ගණන් ටිකක් ඒවත් හදන්න. එයාලා මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් අපේ නම්බර් එකට මෙසේජ් එකක් දාන්න නැත්නම් කමෙන්ට් එකක් දාන්න. එහෙනම් ගිහින් ඉන්නම් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. බුදු සරණයි. සියලු දෙනාට